ඔයාලා විශ්වාස කරනවද ගුවන් යානයකට පුළුවන් කියලා කාලය හරහා අනාගතයට යන්න? මේ තමයි ලෝකෙම හොල්ලපු පැන් ඈම් 914 ගුවන් යානයේ අභිරහස්ම කතාව. 1955 ජූනි 2 වෙනිදා මගීන් 57 දෙනෙක් එක්ක නිව්යෝක් වලින් ගුවන් ගත වුණු මේ යානය ටික වේලාවකින් රේඩාර් තිරයෙන් අතුරුදහන් වෙනවා. හැමෝම හිතුවේ යානය මුහුදට කඩාගෙන වැටෙන්න ඇති කියලා. ඒත් හරියටම අවුරුදු 37කට පස්සේ ඒ කියන්නේ 1992 දී මේ ප්ලේන් එක හදිසියෙම වෙනිසුලාවේ ගුවන් තොට්පොළකට ගොඩ බානවා. පුදුම හිතෙන දේ මේකයි. ප්ලේන් එකේ හිටපු නියම අයහුවේ අපි ඉන්නේ කොහෙද කියලා නෙමෙයි. අද කවද්ද කියලා. ඒ වගේම යානයෙන් බැස්ස කිසිම කෙනෙක් දවසකින්වත් වයසට ගිහිල්ලා තිබුණේ නැහැ. මේක ඇත්තටම සිද්ධ වුණු කාලතරණයක්ද? නැත්නම් අපි නොදන්න වෙනත් ලෝකයකට ගිය ගමනක්ද? ඔයා මොකද හිතන්නේ? කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ අලුත් දේවල් දැනගන්න අපිව ෆලෝ කරලා තියාගන්න.